හයි. අද මම ඔයාලට කොමඩු වලින් අයිස් බලන් හදන හැටි කියලා දෙන්න හදන්නේ. ඇත්තටම මේවා නම් මම කරන්නේ මගේ විනෝදාංශය සඳහා. ඔයාලට කැමති නම් ඕගොල්ලන්ට බිස්නස් එකක් විදිහට මේක ඩෙවලොප් කරගෙන යන්න පුළුවන්. මම නම් ඉතින් ඇත්තටම සැලොන් එක කරලා ගෙදර ආවට පස්සේ මට ඉතින් පොඩ්ඩක් පොඩි එක මනසට සතුටක්. මම දන්න දේ තව කෙනෙකුට කියලා දෙන එක මට සතුටක්. ඉතින් මම පුංචි දේවල් අත්හදා බලනවා. මට කොච්චර මහන්සියලා ආවත් මට දෙයක් කරන්න ඕන කියලා හිතුණා මම ඒක කරනවා. ඉතින් අද එනකොට මම කොමඩ ගෙඩියක් අරගෙන ආවා. ඉතින් ඒක ගෙනල්ලා මට හිතුණා මේ වගේ දෙයක් කරන්න ඕන කියලා. මොකද මං ආසයි කෙනෙක් දෙයක් ඉගෙන ගන්නවට. මම දන්න පුංචි දේ මේ විදිහට මම ඔයාලා හැම විටියන තමයි කැමැත්ත තියෙන්නේ. ඉතින් මම කොමඩ ගෙඩිය ගෙනල්ලා මට පුංචි අදහසක් ආවා. දැන් ඇත්තටම මේ අයිස් බලන් කන්න කැමති පොඩ්ඩෝනේ. ඉතින් පොඩ්ඩ කිව්වට ඉතින් අපිත් ආසයි ඈ. බොරු කියන්න ඕනේ නැනේ. මම ගොඩක් ආසයි. ඉතින් මට හිතුණා ඒක චූටි නිර්මාණශීලී දෙයක් විදිහට කරන්න. ඇත්තටම මේ කොමඩෝ අයිස් බලන් එක හදන්න ගන්න ඕනේ කියලා හිතුන වෙලාවේ මට හිතුණා මේක පොඩ්ඩක් ක්‍රියේටිව් විදිහට හදන්න ඕනේ කියලා. ඒ නිසා මේක මගේ අදහසක්. මම අර පොඩ්ඩෝ අර රවට්ට ගන්න අපි චුට්ටක් අර පොඩි කෑල්ලකට එහෙම තියනකොට වාව් මේ මොකද්ද එහෙම හිතෙනවනේ. ඉතින් ඒක නිසා මම ඒක පොඩි නිර්මාණශීලී දෙයක් දාලා ඒ කොමඩු පළං එක හදලා තියෙන්නේ. ඉතින් දැන් ඕක මම දැන් ෆ්‍රිජ් එකට දාලානේ තියෙන්නේ. ඉතින් මට ඕක බලන්න හෙට තමයි. මම ඕගලන්ට හෙට හැකියාවක් තිබ්බොත් මම මේ වීඩියෝ එක ඕගලන්ට දානවා. ඕගලන්ට බලාගෙන මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න පුළුවන්. ඇත්තටම ඔයාලා දෙන කමෙන්ට්ස් වලින් තමයි අපිට තව දේවල් කරන්න අපිට හිතෙන්නේ. ඉතින් කම්මැලි දරුවනේ ගෙදර නිකන් ඉන්නේ නැතුව පුංචි දේවල් කරන්න. ඇත්තටම මේ දේවල් කරනකොට ඔයාලා ගෙදර ගොඩක් ඔයාලා ගැන සතුටු වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවද මම කියන එක? අපි බලමු හෙට කොහොමද මගේ කොමඩු අයිස් බලමු කියලා. මම දැන් ඔයාලට කොමඩු වලින් අමුතු අයිස් බලමක් හදාගන්න හැටි තමයි මේ කියන්න සූදානම් වෙන්නේ. අපි බලමු දැන් මොකද මේ කරන්න හදන්නේ කියලා. මෙන්න මේ වගේ ඕගොල්ලෝ මේ කොමඩු ගෙඩිය මේ සුදු පාට එක අයින් වෙනකම් මේක චුට්ටක් කපා ගන්න. එතකොට ලස්සනයිනේ. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාරයට පොඩි කෑලි කපා ගන්න. ඊට පස්සේ අපි මේක ගන්නවා මෙන්න මෙහෙම ඒ ත්‍රිකෝණ කෑල්ල කරගෙන අපි මෙන්න මේ කෝටුව මෙන්න මේක ඇතුළට එහෙම දානවා. ඔයාලට පේනවද දැන් මේ කෝටුව රැඳුණානේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ වගේ අයිස් බලන් කප් තියෙනවා. මම නම් ගත්තේ මේ සයිස්. මේකට බස්සනවා. අන්න. අපි මේ ටික ඔක්කොම අපි මේ විදිහට හදා ගන්න ඕනේ. හදාගෙන ඊළඟට කරන්න පොඩ්ඩක් මේ ඉතින් අර මේ පොඩ්ඩන්ට ආසයිනේ මේ වගේ දේවල් වලට. ඒකයි මම මේ ඔයගලන්ට කියලා දෙන්නේ හැම වෙලාවෙම අපි දරුවෝ සමග බැඳෙන්න ඕනේ. ඒ බැඳෙනකොට මෙන්න මේ වගේ පුංචි ක්‍රියාකාරකම් ඒගොල්ලන්ට කරලා දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ආසයි දෙනවා. දැන් සමහර බබාලා ඉන්නවා කොමඩු කන්නේ නැහැ. එතකොට මෙන්න මේ වගේ උපක්‍රමයක් ඔයාලට යොදන්න පුළුවන්. ওই චූටි බබාලා
මේ පොඩිතෝ හරි කම්මැලියෝ ඉන්නවනේ වෙලාවකට. අරක කන්නේ මේක කන්නේ එහෙම කියන. ඉතින් ඒක නිසා මේ එහෙම බබාලට තමයි ඇත්තටම මම මේක මේ පෙන්වන්නේ. බබාලට මේ ඉතින් ඇත්තටම ඉතින් අපිට ආසයිනේ මෙහෙම කන්න නේද? ඊට පස්සේ දැන් ඔන්න මම මෙන්න මේ විදිහට මේ කප් ටික රඳව ගත්තා. මේ බලන්න මෙන්න මේ විදිහට තමයි අපි මේ කප් ටිකට දාගත්තේ. මම දැන් මේ බ්ලෙන්ඩර් කප් එකටම මම සීනි මේස හැඳි දෙකක් දාගත්තා. ඒ වගේම ලුණු චුට්ටක් දාගන්නවා. ඒ කියන්නේ ගොඩක් වැඩි කරගන්න එපා. අපිට මේ ඕනම දෙයකදී අපිට ලුණු චුට්ටක් වැටුනොත් අපි දානවනේ නේද ඕනම දෙයකදී පැණි රහ නැතුව අනිත් සාමාන්‍ය ජූස් වර්ග එහෙම හදනකොට අපි ලුණු චුට්ටක් එකතු කරන්න ඕනේ. එතකොට අපේ රසයට ඒක හැදෙනවා. දැන් ඔයාලට පේනවද? දැන් අපි අර කොමුඩු කෑල්ල ගහගත්ත එක මෙන්න මෙහෙම මේකට දාගන්න ඕනේ. දැන් අපි මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. අද ශීතකරණයේ තියන්න ඕනේ. මේ තියෙන්නේ මම ඊයේ හදලා දාපු කොමඩු අයිස් පළක්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති. මේගොල්ලන්ට පේනව නේද? අර මම කපලා ගත්ත කොමඩු කෑල්ල ටර කෝටුව ගහලා ඒක දාලා තියෙනවා. මේක ඇත්තටම කනකොට මේක මැද හරියේදී අර කොමඩු කෑල්ලත් හැපෙනවා. ඉතින් ওই පුංචි දරුවෝ එහෙම කවා ගන්න බැරි දරුවෝ ඉන්නවනම් මේ විදිහට ඕනම කෙනෙක් ආසයිනේ අයිස්ක්‍රීම් කන්න. ඉතින් ඒකින්ද මේ වගේ දේවල් පුංචි පොඩ්ඩක් හරි ආසයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් පොඩ්ඩක් මේ විදිහේ දෙයක් කරන්න. කරලා බලලා ඊටසේ බලන්න. මම නම් කොමඩු අයිස් පළමක රස බලන්න හදන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ වතුර තිබහට හදාගෙන කන්න. ඒ අතරම ඕගොල්ලන්ට මේ බිස්නස් එකක් විදිහට මේක කරන්නත් පුළුවන්. හැබැයි මේක මම මේක ඇත්තටම රත් කරලා ගත්තේ නැහැ. මේ සාමාන්‍ය පළතුරු ಜಾති හැම එකක්ම වගේ උණු කරලා ගන්න ඕනේ. මොකද මම උණු කරන්න ගත්තේ නැහැ. මම මේක මේ අද වෙනකොට මේ මම චුට්ටයි නේ හැදුවේ. ඉතින් මේ ටික අද වෙනකොට අපි කාලේ ඉවරයි. ඒක නිසා අපි ලොකුවට මහ පරිමාණයෙන් කරනවා. ඕගොල්ලන්ට අර පැකට් විදිහට හදනවා නම් මේක හරියට අර මේ මං කියලා දුන්න විදිහට එක්ස්පයර් ඩේට් එන්නේ කොහොමද කියලා බලලා එහෙම හදලා අර ඔයගොල්ලෝ අර ව්‍යාපාර බලපත්‍රයක් අරගෙන බිස්නස් එකක් රෙජිස්ට්‍රේෂන් කරලා ඒ විදිහට කරන්න පුළුවන්. හැබැයි මේ පිළිබඳව මේ කෝස් එකක් තියෙනවා. දවසක කෝස් එකක් මං හිතන්නේ රුපියල් 5000ක් විතර වගේ තියෙනවා ඇති. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ තමයි මේ ගැන වැඩි විස්තර සඳහා කෝස් එකක් තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් ඒ කෝස් එක ෆලෝ කරලා ඒකේ විදිහට බලාගෙන බිස්නස් එකක් විදිහට මේක කරගෙන යන්නත් පුළුවන්. ඉතින් මම මේක පොඩ්ඩක් රහවලන්න යන්නේ.
ඇත්තටම මේකේ තනිකරම කොමඩු රස තියෙන්නේ. වෙන ආටිෆිෂල් මොකවත්ම නැහැ. මම මේකට රසකාරක දාලා නැහැ. වතුර තිබහත් නම් කියාපු අයිස් පළම.